ෆයිනලි මගේ යාළුවෙක්ට ඉංග්‍රීසි IELTS ගැන තිබුණු ප්‍රශ්නයකට හොඳ සොලියුෂන් එකක් හොයාගත්තා. මේක ක්ලාස් එකක් නම් නෙවෙයි. මේ තමයි language BAI. මේක ඇත්තටම cool platform එකක්. ලංකාවෙන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඩෙවලොප් කරපු සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න දකින අනිත් platforms වල නැති අලුත්ම features තියෙන එකක්. මේකෙදි ඉංග්‍රීසි වගේම Chinese උනත් learn කරන්න පුළුවන්. එහෙම learn කරන්න තියෙන main features වලින් මම ආස කරපු features දෙකෙන් එකක් තමයි මෙන්න මේ AI dictionary. මේකෙදි dictionary එකේ වගේම word meaning එක හොයන්න විතරක් නෙවෙයි examples එක්කම හොඳ විස්තරයක් දැනගන්නත් පුළුවන්. IELTS කරන අයට especially useful. මොකද මේ toggle එක use කරලා අපිට ඉගෙන ගන්න ඕන language එකෙන්ම ඒකේ explanation එක ගන්න පුළුවන්. අපේ mother tongue එක සිංහලනේ, සිංහලෙන් උනත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන තියෙනවා වගේ movies වල, TV series වල, business and politics වල, TV shows වල වගේ categories වලදී YouTube videos වල ඒ words use වෙන scenes හරියටම සජෙස්ට් වෙනවා. මේක නම් මම යූස් කරලා තියෙන භාෂා ඉගෙන ගන්න පුළුවන් අනිත් apps වල නොදකපු එකක්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මේ මම සර්ච් කරලා තියෙන word එකට movies වල යූස් වෙලා තියෙන scenes ගන්න මෙන්න මෙච්චරයි. ඒ scenes වල තව මොනවා හරි නොතේරෙන වචනයක් තියෙනවා නම් ඒකත් මෙතනදිම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ මේ වගේ movie එක පුංචි clip එකක් නිසා ඔයාට වචනයක් මතක තියාගන්න පුළුවන් කිව්වහම මරු නේද? හැමදේම smart කාලේ smart විදිහට learn කරන්න පුළුවන්. ඉතින් ඔහොම සර්ච් කරන ඒවා අපිට favorites දාගන්නත් පුළුවන්. bestම part එක තමයි අපිට මේක free daily 6 times use කරන්න පුළුවන්. තව ඕනි නම් රුපියල් 990කට හරි නැත්නම් annual හරි lifetime හරි subscription එකකට උනත් යන්න පුළුවන්. ඇත්තටම personally මම try කරපු නිසා තමයි මම මගේ experience එක share කරන්නේ. university අයට job කරන අයට එහෙම ගොඩක් useful. තව මේකේ හොඳ දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ගැන මම interest වෙන අනිත් feature එක ගැනත් එක්කම next video එකේදී කියන්න. මේ platform එකේ link එක ඔයාලට direct ම ඕන නම් language B කියලා comment කරන්න මම ඔයාලට inbox එවන්නම්. එහෙනම් language ප්‍රශ්න තියෙන අනිත් අයටත් මේක දැනගන්න share කරන්න.